මේක ඔයා එකක් ගන්නවා නම් 1150යි. ඔයා මේක තොග විදිහට ඒ කියන්නේ කෑලි 4කට වඩා ගන්නවා නම් ඔයාට මේක 1100ෙන් දෙනවා. හායි. ඉතින් අද වෙනකොට ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි හොයන්න ඕනි. හැබැයි ඒ කොහොමද කියලා දන්නේ නැති එක. ඒ වගේම තමයි තවත් සමහරක් අය මට මෙසේජ් දානවා. මට බිස්නස් එකක් කරන්න ඕනි. හැබැයි ඒක කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ කියලා. ඉතින් මම හිතුවා ඔයාලා මගෙන් මේ අහපු ප්‍රශ්න දෙකටම උත්තරයක් විදිහට මගේ බිස්නස් එකෙන් ඔයාලට අදහසක් දෙන්න. ඔයාලා දැනටමත් දන්නවා ඇති මම බිස්නස් එකක් විදිහට කරන්නේ ක්ලාතින් බිස්නස් එකක්. ඉතින් අන්න එතනදී ඔයාට පුළුවන් තොග විදිහට මගේ ස්ටෝ එකෙන් ඇඳුම් ගන්න. දැන් ඉතින් තොග කියලා කිව්වම ඔයාලා හිතනවා ඇති කෑලි 10ක් 12ක් ගන්න ඕනි කියලා. ඇත්තටම එහෙම නැහැ. ඔයාට මගේ ස්ටෝ එකේ යටතේ, ඒ කියන්නේ මගේ ස්ටෝ එකෙන් ඔයාලට පුළුවන් කෑලි 4 ඉඳන් තොග විදිහට අරගන්න. ඒ වගේම දැන් ඔයාලට එන ඊගාව ප්‍රශ්නේ තමයි අපි මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න නම් අපේ අතේ කොච්චර මුදලක් තියෙන්න ඕනිද කියන එක. ඉතින් මේ වගේ බිස්නස් එකක් කරන්න කැමති. හැබැයි බිස්නස් එකට ඕනි අයිටම් ගන්න තැනක් නැතුව ඉන්න කෙනෙක් ඉන්නවනම් ඔයාලට දැන් පුළුවන් මගේ ස්ටෝ එක හරහා රුපියල් 600 ඉඳන් ගොඩක් ලස්සන ෆ්‍රොක් ඔයාලට මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයාලට මෙතනදී තොග විදිහට වගේම සිල්ලර විදිහට මිලදී ගන්න පුළුවන්. ඊගාවට ඔයාට එන ප්‍රශ්නයක් තමයි ඔයා මෙහෙම ගන්න ඕඩර් එකක්. ඒ කියන්නේ ඔයා මෙහෙම විකුණන බඩුවක් කොහොමද කස්ටමර් අතට යවන්නේ කියන එක. ඉතින් මේකට ඔයාට කොරියර් සර්විස් එකක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ප්‍රොම්ප්ට් සර්විස් එක එහෙම නැත්නම් කූඹියෝ සර්විස් එක වගේ එකක් තෝරගන්නත් එහෙමත් නැත්නම් ඔයාට පුළුවන් පෝස්ට් ඔෆිස් එක හරහා උනත් ගොඩක් ලේසියෙන් ඔයාගේ කස්ටමර් අතට ඕඩර් එක ලැබෙන්න සලස්වන්න. ඉතින් මම නම් අද වෙනකොට මගේ ඕඩර් මම කස්ටමර්ස්ලට යවන්නේ පෝස්ට් ඔෆිස් එක හරහා. ඉතින් මේක නම් මොනවම හරි ඔයාලට දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්න. මම ඒ ගැනත් වීඩියෝ එකක් ඔයාලට අරගෙන එන්නම්. ඒ වගේම තමයි තවත් සමහරක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි මේ වගේ බිස්නස් එකක් පටන් ගන්න නම් අපි අතේ මූලිකවම කීයක් තියෙන්න ඕනිද කියන එක. ඉතින් මට නම් මම මේ බිස්නස් එක පටන් ගත්තු මුල්ම කාලේ මං වියදම් කරේ රුපියල් 9000ක්. ඉතින් ඔයාලට අද වෙනකොට නම් රුපියල් 5000කින් උනත් ඔයාගේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. එතනදී ඔයාලට මගේ ස්ටෝ එකෙන් රුපියල් 550 ඉඳන් තොග විදිහට ගවුම් මිලදී ගන්න පුළුවන්. හැබැයි මං කොයිම වෙලාවකවත් ඔයාලට කියන්නේ මගේ ස්ටෝ එකෙන් ඔයාලා අයිටම් මිලදී ගන්න ඕනි කියලා. හැබැයි වෙළඳ පොලේ රුපියල් 2000ක් විතර වෙන ෆ්‍රොක් එකක් මගේ ස්ටෝ එකේ මම ඔයාලට දෙන්නේ 1300 වගේ මුදලකට. ඉතින් අන්න ඒක නිසා ඔයාලා නිතරම මතක තියාගන්න ඔයාලගේ බිස්නස් එකට ලාභයක් තියෙන තැනකින් ඔයාගේ අයිටම් ටික මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයා මෙහෙම අයිටම් එකක් අරගෙන මේක ගන්න කීයටද මේක ආපහු විකුණන්න කීයටද ඔයාගේ ලාභය කීයක් තියෙනවද කියන දේ ගැනත් ඔයා හොඳ අදහසක ඉන්න ඕනි. මොකද අපි නිතරම බිස්නස් එකක් කරන්නේ පාඩුවක් බලාගෙන නොවන නිසා. ඒ කියන්නේ ඔයා ඔයාගේ බිස්නස් එකට රුපියල් 5000ක් වැය කරනවා නම් ඔයා මේ රුපියල් 5000න් උපරිම ලාභ තියාගන්න මතක තියාගන්න ඕනි. මොකද මේ ලාභෙන් තමයි ඔයාගේ බිස්නස් එකේ පැවැත්ම රඳා පවතින්නේ. හැබැයි ඔයාට මෙහෙම බිස්නස් එකක් කරන මුල්ම කාලෙදී ඔයාගේ බිස්නස් එකේ ලාභය ඔයාට ඉතුරු කරගන්න වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ මුල්ම කාලේ ඔයාගේ බිස්නස් එකේ ස්ටෝ එක ටිකක් ලොකුවට හදාගන්න ඕනි නිසා ඔයාගේ බිස්නස් එකේ ලාභෙත් ඔයාට බිස්නස් එකටම යොදවන්න වෙනවා. ඒයි ඔයාට මේ කාලෙත් එක්ක ඔයාගේ බිස්නස් එක වැඩි දියුණු කරගෙන යනකොට ඔයාට මාසයක් ගානේ ඔයාගේ ලාභය ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. බිස්නස් එකක් කරද්දී නම් ඔයාට ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. මෙතනදී මූලිකම දේ තමයි ඔයා ගන්න අයිටම් එක හොඳ තැනකින් ගන්න එක.
ඒ කියන්නේ ඔයාට ගන්න පුළුවන් අයිටම් එක ලාභයක් ඇතිව ගන්න ඔයා මතක තියාගන්න. ඒ වගේම තමයි අපි මෙහෙම අයිටම් එකක් ගන්නකොට ලාභේ වගේම අයිටම් එකේ ක්වොලිටිය ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. මොකද ඔයා ගන්න අයිටම් එකේ ක්වොලිටියක් නැත්නම් ඔයාගේ අයිටම් එක කස්ටමර් කෙනෙක් මිලදී ගන්නේ නැහැ. අන්න ඒක නිසා අපි බිස්නස් එකක් කරනවා නම් අපි මුලින්ම හදා ගන්න ඕනි අපිටම කියලා කස්ටමර් බේස් එකක්. හේතුව තමයි අපි වටේ ඉන්න කස්ටමර්ස්ලා අතේ තමයි අපේ බිස්නස් එකේ පැවැත්ම තීරණය වෙන්නේ. ඉතින් එහෙනම් අද ඉඳන් ඔයාටත් පොඩිවට බිස්නස් එකක් මාත් එක්ක පටන් ගන්න පුළුවන්. ඉතින් ඒක ඔන්ලයින්ද එහෙම නැත්නම් ගෙදරද කඩේක වුණත් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට අඩුවට මගෙන් ෆ්‍රොග් ගන්න ඕනි නම් වගේම ඔයාට මේ සම්බන්ධව මොනවම හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් මගේ WhatsApp නම්බරයකට මෙසේජ් එකක් දාන්න. මම දන්න දේ ඔයාට මං කියලා දෙන්නම්. ඒ වගේම තමයි මට ඔයාලට කියන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාලා අපෙන් මෙහෙම ඕඩර් කරන ඇඳුම් වලට ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකකටම ලංකාවේ ඕනිම තැනකට මම ගන්නේ රුපියල් 350ක් විතරයි. ඉතින් ඔයා හිතලා බලන්න. ඔයා කොහේ හරි ගිහිල්ලා ඔයාගේ බිස්නස් එකට ඇඳුම් අරන් එනවනම් ඔයාගේ අනිවාර්යෙන් ගමන් වියදම රුපියල් 350ට වඩා වැඩි වෙනවා. ඉතින් අන්න ඔයා ඒ විදිහට අපෙන් ඔන්ලයින් ඕඩර් කරද්දී ඔයාට ඒ පහසුකමත් හම්බෙනවා. ඒ වගේම තමයි ඔයා ඕඩර් කරන බඩු ටික ඔයාගේ ගෙදරටම ලැබෙන්න සලස්සනවා වගේම ඔයාට COD කිරීමේ පහසුකමක් තියෙනවා. එහෙනම් ඔයාට ඕනි බඩු ටිකත් ඔන්ලයින්ම ඕඩර් කරගෙන අතේ තියෙන පොඩි ගානකින් බිස්නස් එකක් මුලින් ඉඳන් පටන් ගන්නේ කොහොමද කියලා වීඩියෝ මං ඉදිරියේදී අරගෙන එන්නම්. ඒ වගේම ඔයාලා කාට හරි මේ වගේ අඩු මිලට ක්වොලිටි ගවුම් මිලදී ගන්න ඕනි නම් අපේ WhatsApp නම්බරයකට හරි දුර්නි ෆැෂන් FB page එකට හරි මෙසේජ් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.